Hi my darlings. කොහමද ඔයාලට? ඉතින් අද වගේ දවසක අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අලුත් ආරම්භයක්, අලුත් ශක්තියක්, අලුත් බහුලත්වයක්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ජීවිතයට මුදල් සෞභාග්‍ය සම්පූර්ණත්වය ආකර්ෂණීය කරගන්න පුළුවන් සරල බලවත් රිචුවල් එකක්. ඉතින් මේ රිචුවල් එක කරන්න ඕන මාසේ පළවෙනිදා. අලුත් මාසයක පළවෙනිදට තමයි මේ රිචුවල් එක කරන්න තියෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු මේ රිචුවල් එකට ඔයාට අවශ්‍ය වෙන දේවල්. සුදු හෝ කහ ඉටිපන්දමක් හරි පහනක් හරි කඩදාසියක් සහ පෑනක්. සුදු කඩදාසියක් හරි කොළ පාට කඩදාසියක් හරි ගන්න. පෑන මොන වුණත් කමන්නේ. ඒ වගේම ඔයාගේ මුදල් දාන පර්ස් එක, වොලට් එක ඒක ගන්න. ඒ වගේම ඔයාට නිදහස තියෙන විනාඩි 5ක වෙලාවක් මේකට වෙන් කරගන්න. ඊට පස්සේ දැන් ඔයා වාඩි වෙලා මොහොතකට ඔයාගේ ලෝකයේ හදින කලබල අතහැරලා මේ මොහොතට එන්න අවශ්‍යයි. ඔන්න පළවෙනියටම කරන්න තියෙන්නේ හොඳට S2 වහගන්න. දිග හුස්මක් ගන්න. මෘදු ලෙස මේ හුස්ම ටික හරින්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ ශරීරය සංසුන් වෙනවා කියලා හිතන්න. ඔයා දැන් ආරක්ෂිතයි. ඔයාට දැන් හැමදේම ලැබෙනවා. මේ විදිහට හිතන්න. ඊට පස්සේ දැන් කරන්න තියෙන්නේ ඔයාගේ ඉටිපන්දම පත්තු කරන්න. ඊට පස්සේ මේ ආලෝකය මගේ ජීවිතයට බහුලත්වය ආලෝකවත් කරනවා. මේ මාසයේ මට ලැබෙන සියලුම යහපත් දේවල් වලට මම ස්තුතිවන්තයි. මේ විදියට හිතන්න. ඒ වගේ හිතලා දැන් ඔයාගේ කඩදාසිය අරගෙන මෙහෙම ලියන්න. මම මුදල් පහසුවෙන් ආකර්ෂණය කරගන්නවා. මගේ ආදායම නිරන්තරයෙන් වර්ධනය වෙනවා. මට බහුලත්වය ලැබීමට මම සුදුසුයි. ලියනකොට ඒ දේ දැනටමත් ඔයාට තියෙනවා කියලා හිතෙන් දැනෙන්න දෙන්න. ඒ වගේම දැන් ඔබගේ පර්ස් එක, වොලට් එක අරගන්න. ඒක ඇතුලේ තියෙන මුදල් වලට ගරු කරන්න. මට මුදල් ආදරෙයි, මුදල් මට ආදරෙයි කියලා හිත ඔයාගේ මුදල් ලස්සනට පර්ස් එකට නීට් එකට අඩු කරන්න. දැන් මං මේ කියන ටික ඔයා හිතෙන් කියන්න. මම බහුලත්වයට විවෘතයි. මුදල් මට ස්වභාවිකව එනවා. මගේ ජීවිතය සම්පූර්ණයි. මේ මාසය මට සෞභාග්‍යයෙන් පිරීලා. ඉතින් මේ මාසයේ ඔබ සතුටින් මුදල් ගැන බියක් නැතුව ජීවත් වෙන හැටි දැන් හිතෙන් බලන්න. ඒ සතුට, ඒ නිදහස ඔයාගේ හදවතට දැනෙන්න දෙන්න. ඉතින් මේ රිචුවල් එක අදින් අවසන් වුණත් බහුලත්වය මේ මොහොතෙන් පටන් ඔයාගේ ජීවිතයට ආරම්භ වෙලා විශ්වාස කරන්න, අතහැරලා දෙන්න, ලැබෙන්න ඉඩ දෙන්න. ඉතින් ඔයාට මේ රිචුවල් එක හදවතින් දැනුණා නම් ලයික් එකක් දාන්න. ඔබට මේ රිචුවල් එක හදවතින් දැනුණා නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ ශක්තිය අනිත් කෙනෙක්ටත් යන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාට බහුල මාසයක් වේවා. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. බයි බයි.